දැන් ඉන්නේ බලංගොඩ. අදත් බලන්න ඇති සුපිරිම ලොකේෂන් එකක් බලන්න යන්න. බලංගොඩ ටවුන් එක පැත්තට ගිහින් අපි කතා කරමු කොහෙට යන්නේ කියලා. ලොකේෂන් එක දාන්නම වැඩ. So guys, දැන් ඉන්නේ බලංගොඩ ටවුන් එකේ. යන්නද සමරලවත්ත පැත්තට. ලොකේෂන් එක දාලා දෙනවා වැඩ. බලංගොඩ ටවුන් එකේ ඉඳන් දැන් ඉන්නේ සමරලවත්තට යන පාර ළඟ. මම බෑක් කැමරා එකේ පෙන්නන්නම් ඔයාලට. So guys, බලංගොඩ ටවුන් එකේ ඉඳන් සමරලවත්තට කිලෝමීටර් 11ක් වගේ දුර තියෙන අතන ඉස්සරහා වම් අත පැත්තට බෝඩ් එකක් තියෙනවා අර පේනවා ඇති. අපි මේ පැත්තට තමයි යන්න ඕනි. අපි තා පොඩ්ඩක් ඉස්සරහට යන ගමන් වීඩියෝ එකෙන් කතා කරමු. So guys, අපි යන ගමන් ඉන්නේ පොඩි ලොකේෂන් එකක් හම්බුණා යද්දි පාරේ. මෙතනින් ආර විදස්ස වෙනදී කන්දක් එක්ක තියෙන්නේ. එන්නත් තියෙන පොඩි පුංචි ගමක් වෙනින් තමයි ඉන්න තියෙන්නේ. මේකට පුංචි නුවරඑළියක් කියනවා කට්ටිය. මේ මාර් ක්ලයිමේට් එකක් තියෙන guys. ඔයාලට පේන ඇති වටපිටාව. මාර් ලස්සනක් තියෙනවා වටපිටාවේ. අපි තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. Saya gila taruh. So guys, අපි තා පොඩ්ඩක් ඉස්සරහට ආවා. මාරම ලස්සන ක්ලයිමේට් එකක් තියෙනවා. මීදුමත් එක්කම තියෙනවා වටේ. ආඩ බේනවා ඉතින් වටපිටාව. ලස්සන පාරකුත් එක්ක තියෙනවා මේ පැත්තට එන්න. ඒත් එක්කම guys මේ පැත්තේ ලස්සන සම්දක් තියෙනවා. ආඩ බේනවත් දැන් නැහැ. මාර ලොකුම ලොකේෂන් එකක් guys. So guys, so ඉතින් අන්ජෝ කන්දම එක තමයි. මාර ලස්සනයි මේ පැත්ත. මම බෑක් කැම් එකෙන් පෙන්නන්නම් ඔයාලට මේ පැත්ත. So guys, අපිට තා පොඩ්ඩක් මේ පාර ඉස්සරහට යන්න පුළුවන්. මේ පැත්තට යන්න ඕනි. ටික මේ පැත්ත බලන්න මාන ලස්සනයි guys. ලස්සන මීඩියම් පාරකුත් එක්ක තියෙනවා ඉතින්. So guys, අර පැත්තෙන් අතන පල්ලෙන් දොළ පාරක් වගේ යනවා එනවා.
අර සද්ද එහෙමවත් දන්නේ So guys, අපිට පොඩ්ඩක් ඉස්සරහට ආවා. ඉස්සරහට එද්දි තියෙන මාර් ටයිමින්ග් එකක් තියෙනවාද guys? අස්සන වීදිනු ගිත පොඩිකුත් යනවා. So guys, ආර පින්නේ ලස්සන තේවතු මෙලින් තමයි ඉන්න තියෙන්නේ. මාරම ලස්සනයි guys. අනිවාර්යෙන් ඔයාලත් එන්න ඕනි මේ පැත්තට. මේ පීඩින් එක ගන්න නම් මම බැක්කම් එකෙන් පෙන්නන ලස්සන හත්කුත් එක්ක තියෙනවා එහා පැත්තේ. අර වෙනද guys ලස්සන හන්දක් තියෙනවා. ඒ පැත්තේ කන්ස්ට්‍රක්ෂන් කරේ දේකුත් පටන් ගන්න තියෙනවා. අර වෙනවත් දන්නේ නැහැ එළිය. So guys එතනින් පල්ලෑ පැත්තට මේ හරියට පොඩි දොළපාරක් යන සද්දකුත් ඇහෙනවා. අපි තව පොඩ්ඩක් ඉස්සරහට යන් guys. මේ පාර කෙලින් යන්න දින ඉස්සරහට. අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා කතා කරමු. ඉස්සරහ ලොකේෂන් එකේ ගිහලා. So guys, මේ වින් පැත්තේ සම්පූර්ණ පතල් දිවිලා තියෙනවා. තාමත් ඒයි වලවල් එහෙම තියෙනවා වෙන්නේ. නේරි මැනික් තේම හම්බුණා ටිකක් තියෙනවා හත්තිය. සම්පූර්ණ කඳුළු දෙන සම්පූර්ණ තේවගා කරලා තියෙනවා. පාන් දස්සනේ guys මේ පැත්තට එන්නම ඕනි. So guys, අපි තා පොඩ්ඩක් ඉස්සරහට ආවා. එස්සනම් පොඩ්ඩක් ඇදුනා පොඩේ දැන්. So guys, ආට පේන දර පැත්තේ නෙයිමාර්ගස් තමයි මේ තියෙන්නේ. So guys, ඉතින් නෙයිමාර්ගස් කියන්නේ මේවට තමයි. දැන් මේ මල් පිපිර අත ලස්සනයි guys. මේ ටිකටම තියෙනවා අය. වෙන පාර ටිකට නෙයිමාර්ගස් තමයි පොඩක් හම්බෙන්නේ අපිට. So guys, කල්ට පොඩ්ඩක් ඉස්සරහ වැස්පක් පොඩ්ඩක් සරයි. අපි පොඩ්ඩක් ඉස්සරහට ආවා. එයාට ඉතින් මේ පැත්තේ පන්සලක් තියෙනවා. ශ්‍රී සමනලේන ආරණ්‍ය සෙනසුන කියලා. හරි තේනවද නැහැ. ඉතින් මෙතන මේ පල්ලෙහා පාරේ. බහැර ගියන් තියෙනවා දැන් පන්සලට. පාර්කින් ගයිස් පන්සලේ මම
පැත්තට ආවොත් බලන්න මේ පැත්තට බලන්න. දෙපැත්තෙන් පිටක අතියක් තියෙන පැත්තට. අපට ඉස්සරහටදී කපාණයකුත් තියෙනවා මෙතන. අපි පැත්තට යනවා. ඒ පැත්තට ගිහිල්ලා අපි දැන් දෙන්නම වලට. අර තියෙන මං කිව්ව කපාණ ටික. ඒකම පැත්තේ පොඩි වතුර පාරකුත් තියෙනවා. ඉතින් එන පන්දෙන් එන වතුර පාරක් වෙන දිරතන බලයට. දැන් පොඩ්ඩක් ඉස්සරහට යද්දී අඩුයි වගේ